මම විශ්වාස කරනවා මගේ ප්ලෑන් A එක මම තාම දන්නේ නැහැ කියලා. ඒක අන්තිම වෙන හම්බෙන කේක් ගෙඩියට. හැබැයි කවුරුත් කැමති නැහැ ඒ කේක් එක හදන්න තරන්න වෙන මහන්සියට ඒකට වඩු ගේන්න කඩේ යන්න වෙන ඒවට ඒවට කවුරුත් ආස නැහැ. හැමෝම අන්තිම කෑල්ලට විතරක් ආසයි. සින් දෙකයි. ආවෙනවද නාකියෝ? නේ. හරි. කොහොමද මේ ඕකනේ වයස 18 19 20 21 22 මොකක් කරේ. එතකොට මේ ඕගොල්ලෝ ඔය දැන් මෙතන ඉඳන් ඊළඟට ෆේස් කරන්න ඉන්න අවුරුදු 10 වෙන්නේ ඒ කියන්නේ සමහරක් කාලා තියෙනවා අපිට මොකුත්ම නැතුව හේ ඉන්න තියෙන්නේ. සමහරක් කාලා තියෙනවා අපිට තියෙන්නේ ජීවිතේ එක්ස්පීරියන්ස් කරන්න විඳින්න දේවල් පුළුවන් තරම් දකින්න එහෙම තියෙන අවුරුදු එහෙම තියෙන කාලවල තියෙනවා. සමහරක් කාලා තියෙනවා ඒ කාල සම්පූර්ණයෙන්ම අපිට පැවරලා තියෙන්නේ අපිව කන්ස්ට්‍රක්ට් කරන්න. ඒ කියන්නේ ඔයා කියන මනුස්සයාව බිල්ඩ් අප් කරන්න. ඒ කියන්නේ මෙතනින් ඉස්සරහට ඕගොල්ලෝ මොන වගේ මනුස්සයෙක්ද වෙන්න යන්නේ කියන ඒ මනුස්සයාව බිල්ඩ් අප් කරන්න තමයි මෙතනින් ඉස්සරහට යන අවුරුදු 10ක නැත්නම් අපි කියන්නේ මිනිස්සුන්ගේ අවුරුදු 20 ගණන් පාවිච්චි වෙන්නේ 20 ගණන් කියලා කිව්වට ඇත්තටම A level අන්තිම අවුරුද්දේ වගේ ඉඳන් මෙතන ඉඳන් ඉස්සරහට තව අවුරුදු 10ක් ඒ කියන්නේ අවුරුදු 30 වගේ කිට්ටු වෙනකන් ඕගොල්ලෝ ඉන්නේ ඔයාව කන්ස්ට්‍රක්ට් කරන වයසක මිසක් ඔයා ඉන්නේ එන්ජොයි කරන වයසක ජීවිතේ විඳින වයසක නෙවෙයි. හරි. දැන් පළවෙනි කාරණාව විදිහට ඕගොල්ලෝ ඔලුවට දා ගන්න ඕනේ එක වැදගත් දෙයක් වෙන්නේ ඔන්න ඔය කියන කතාව. ඒ කියන්නේ මේ ඊළඟට යන අවුරුදු 10 වගේ කාලය මෙච්චර කල් ගත වුණු අවුරුදු 10 වගේම හෝ අවුරුදු 20 හරි ඒ වගේ කාලය වගේ කතා කරන්න ගියොතින් ඕගොල්ලෝ වරද්ද ගන්න පුළුවන් හොඳම එකෙන් වරද්ද ගන්නවා. මේ ඊළඟට තියෙන අවුරුදු 10 තියෙන්නේ වා කියන මනුස්සයාව නිර්මාණය කරගන්න සහ වාගේ වටපිටාව සහ වාගේ ලයිෆ් එක කියන එක හදාගන්නයි තියෙන්නේ. ඒ හදාගන්න කාලේ ඊටාම අමාරු අසීරු දේවල් ටිකක් මැදින් යන්න වෙයි. නමුත් ඒ වයස තමයි ඕන මනුස්සයෙකුට ඒකට මුහුණ දෙන්න තියෙන කාලේ. සහ ඒ වයසේදී අපි හැමෝම අපේ වටේ යාළුවෝ ඉන්නවා. ඒකටම ඒ ස්ට්‍රගල් එකේම ඉන්න තව මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒකට සමහරක් වෙලාවට ඒ කාලේ අමාරුවත් අපිට එහා පැත්තේ එකෙක් ඉන්නවා බෙදා ගන්න. අපි අපේ ප්‍රශ්නයක් උඩ ගියද්දි ඌට තියෙන ඊට වඩා ප්‍රශ්නයක් අපිට කියන්න. අන්තිමට අපි දෙන්නම බලහන්කෝ අපේ ජීවිතවලත් හැටි නේද කියලා hina වෙලා හොය ඉන්නවා. ඒ වගේ ඉන්න පුළුවන් කාලයක් වීම තවත් එක හේතුවක්. ඔය එන අවුරුදු 10 නැත්නම් ඊළඟට ඕගොල්ලෝ ගණදුරු කරන 20 ගණන් වල වයස් සීමාව අර ඕගොල්ලන්ට කන්ස්ට්‍රක්ට් වෙන්න ඒ වයස තියන්න කියලා කියන්න හේතුවක් ඔන්න ඕක. ඒතර ඕගොල්ලන්ගේ මෙතනින් ඉස්සරහට යන කාල සීමාව සම්පූර්ණ ළමයි ඔයාලා යන්නේ ප්‍රොසෙස් එක. ඒ කියන්නේ එන්ඩ් රිසල්ට් එකේ නෙවෙයි. දැන් ඕන මනුස්සයෙක් අර දකින්න සුන්දරත්වයේ දකිනවා. ඒ කියන්නේ දැන් සරලව අපේ ගැන වුණත් ඕන මනුස්සයෙක් අර ඒ මොනවා හරි අපි ලබාගෙන දෙන යම් දේවල් ටිකක් තියෙනවා නම් ඒක සමහරකට ගියක් දොරක් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන්, ඉන්න විදියක් වෙන්න පුළුවන්. ඒ ටික ඔක්කොම පේනවා. ඒක හරිය ලස්සනයි. හැමෝම මාර කැමති මටත් ඕන අර වගේ දෙයක් ගන්න. මටත් ඕන මේ වගේ වෙන්න. මටත් ඕන මෙන්න මේ වගේ ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්න. ඒ වගේ විවිධාකාර පුද්ගලයෝ වටේට ඕගොල්ලෝ ඒ වගේ විවිධ දේවල් ටිකක් හදාගෙන තියෙනවා. අර ඒක කරන එක ඕන මිනිහෙකුට පුළුවන් දේ. ඒක ඔයාට එහෙම ලොකු හීනයක් තිබුණා කියලා ඔයා කිසිසේත්ම විශේෂ වෙන්නේ නැහැ. ඒක හැමෝම කරනවා. ඕන මිනිහෙකුට එහෙම තමන් ගැන ලොකු එස්ටිමේෂන් එකක් මම මෙහෙම කරනවා, මං අරම කරනවා, මම මේ වගේ තැනකට යනවා. ඒ ටික හැම මිනිහෙකුටම තියෙනවා. ඒක නැත්තේ නෑ. වෙනස් වෙන්නේ ඒකට යන්න ඕන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එක හරහා ඔයා යන්න කැමතිද සහ යන්න පටන් ගන්න ගොඩක් යවුන් ඉන්නවා. ඒක අතහැරලා දාන්න නැතුව කාගෙන අල්ලගෙන ඉන්න කැමතිද කියන කාරණාව මත තමයි මිනිස්සු කියන දෙජාතිය වෙනස් වෙන පොයින්ට් එක හැදෙන්නේ. ඉතින් එතකොට මේ ඕගොල්ලෝ ඊළඟට ෆේස් කරන්න යන අවුරුදු 10 ඇතුලේ තියෙන්නේ අර අවසාන අපි කතා කරන සුබවාදී ඒ එන්ඩ් ගෝල් එක නැත්තම් ඒ සුන්දරයයි සලකන ජීවිතය වෙනුවෙන් ඔයාලට යන්න තියෙන ප්‍රොසෙස් එක. ඒ ප්‍රොසෙස් එක හරහා යන්නේ නැතුව අර කියන රිසල්ට් එක එන්නේ නැහැ කීයටවත්. දැන් පළවෙනි එක තේරුම් ගන්න ඔය ඕනේ හැමෝම කැමති අන්තිම වෙන හම්බෙන කේක් ගෙඩියට. හැබැයි කවුරුත් කැමති නැහැ මේ කේක් එක හදන්න දරන්න වෙන මහන්සියට ඒකට බඩු ගේන්න කඩේ යන්න වෙන ඒවට එව්වට කවුරුත් ආස නැහැ. හැමෝම අන්තිම කෑල්ලට විතරක් ආසයි. ඒ හින්දා ඕගොල්ලෝ මුලින්ම තේරුම් ගන්න අර පාට් එකට ආස වීම ඔයා කිසිසේත්ම විශේෂ කරන්නේ නැහැ. ඔයා විතෙන්ට අරන් යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ප්‍රොසෙස් එක ඇතුලේ ඊළඟ අවුරුදු 10 ඇතුලේ ඔයා ගණනුදු කරන විදිහ මත. එතකොට එහෙම ගණදුණු කරගෙන යනකොට ඕගොල්ලෝ ඒකට ගැලපෙන්න හදා ගන්න ඕන දේවල් ටිකක් තියෙනවනේ. අන්න ඒ දේවල් ටික සම්බන්ධව තමයි මම චුට්ටක් මේ කියන්න යන්නේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ඊළඟට යන අවුරුදු 10 ඔයාලගේ දැන් ඔළුවේ තියෙනවනේ මම මෙහෙම එකක් කරන්නේ, මම මෙහෙම එකක් කරන්නේ, මම මෙහෙම එකක් කරන්නේ වගේ විවිධාකාර දේවල් ඔළුවේ තියෙනවා ළමයි. පළවෙනි එක තමයි අපි මේ අධිරේදී හිතාගෙන ඉන්න ගොඩාක් දේවල් ඒ විදිහට වෙන්නේ නැහැ නේ. අත්ත කතාව සමහරක් දේවල් ඒ විදිහට වෙයි. ගොඩාක් දේවල් ඒ අපි හිතන විදිහට වෙන්නේ නැති එකනේ වෙන්නේ. ඉතින් එතකොට අපි ඇත්තටම ගොඩාක් වෙලාවට මේ කරමින් ඉන්නේ මේ වෙලාවේ අපේ ජීවිතේ ප්ලෑන් A එක නෙමෙයි ප්ලෑන් B එක හෝ සමහරක් විතර ප්ලෑන් C එක. ඒ කියන්නේ දැන් ඔයාලා A level කරනවා. ඇයි A level කරනවා? වාගේ සමහරකට අන්තිම ගෝල් එක තියෙන A level වලින් ලැබෙන දෙයකින් නෙවෙයි.
නැත්නම් ඔයා මෙඩිසින් යනවා නැත්නම් ඔයා ඉංජිනේරින් යනවා. හැබැයි ඔයාගේ අවසාන ගෝල් එක ඔයාට අන්තිමට යන්න ඕන ටාගට් එක තියෙන්නේ A level හෝ කැම්පස් ගිහලා මෙඩිසින් ගිහලා යන්න ඕන තැනක නෙමෙයි. ඔයාට වෙන මොකක් හරි දෙයක් කරන්න ඕනේ. හැබැයි තාම ඒ වෙන මොකක් හරි දෙයක් මොකක්ද කියලා එක එක අයිඩියාස් තියෙනවා. නමුත් 100% අයිඩියා එකක් නෑ එක්කෝ ඉතින් ඔහේ යනවා. ඒ කියන්නේ ඔය හිතාන ඉන්නව කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද දන්නෙත් නෑ. ඔය කරගෙන යන එකක් කරගෙන යාමක් න කරන්නේ. මේ කාලෙදී ඕගොල්ලෝ එහෙම තමයි. හරිද? ඒ කියන්නේ අපි යම් කාලයක් ගණන් කරනවා අපේ ලයිෆ් එකේ plan A එක මොකක් වෙයිද? අපි අන්තිමේට ඒ කියන්නේ ජීවිතය අර එක තැනකට ඇවිල්ලා හරි දැන් මට නතර වෙන්න පුළුවන් පොඩ්ඩක් කියලා හති අරින්න පුළුවන් කියන තැනට එනකොට අපි ඒ එන තැන මොකක් වෙයිද කියන එක අපි මේ අධීරයේදී දන්නේ නැහැ ළමයි. ඒ කියන්නේ සරලව මම විශ්වාස කරනවා මගේ plan A එක මම තාම දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ මම කරමින් ඉන්න දේ හෝ මම මීට කලින් A level ඇතුලේ කරපු දේ හෝ මෙඩිසින් ඇතුලේ කරපු දේ හෝ මම මෙතන ටියුෂන් ඇතුලේ කරන දේ හෝ මම ටියුෂන් හැර මෙතනින් එළියේ කරන දේවල් අතරින් ඒ එකක්වත් මට හිතෙන්නේ නැහැ තාම plan A එක කියලා. මට හිතෙන්නේ තාම plan B එකේ ඉන්නේ. plan A එක තම හම්බෙයි. තව ඉස්සරහට මොකක් හරි එකක් වෙනම එකක් වෙයි අන්තිමට නතර වෙන තැන කියලා. හරිද? එතකොට මේ යන්නෙත් වෙන plan එක. එහෙම තමයි ජීවිතේ යම් අධීරක් වෙනකන් හැදෙන්නේ. එක්තරා තැනක් වෙනකන් අපි දන්නේ හරියටම මොකක්ද අපි අන්තිමේට කරන දේ. අන්තිමේට අපි මොකෙක් වෙලා නතර වෙනවද කියන එක දන්නේ නැහැ අපි. ඒතර අපි ඒක වෙනකන් මොකක් හරි ඒ වෙලාවට අපිට තියෙන plan B එකක් හෝ plan C එකක් ඇතුලේ වැඩ කරන එකයි කරන්නේ. යම් තැනකදී අපිට අර මොනවා හරි දේවල් අසාමාන්‍ය විදිහට ගැලපෙලා යම් දෙයක් මේක තමයි මගේ වැඩේ විදිහට අපි ඒකටම කමිට් වෙලා 100%ක් ඒකම දේ කරගෙන ඒකම අපේ පැෂන් එක කරගෙන ඒක ආසාවෙන් ඒකම ජීවිතේ කරගෙන කරන්න පුළුවන් දෙයකට අපි එයි කවදාද. හැබැයි ඒ වෙනකන් process එක ඇතුලේ යන්න වෙනවා. ඒ වෙනකන් දැනට අපිට කරන්න තියෙන මොකක් හරි දේ 100%ක් කරන්න වෙනවා. මම මේ කතා කරන්නේ මගේ අත්දැකීම. ඒ කියන්නේ මම මේ කියන එක ඇතුලේ තියෙන්නේ මම මේ වෙනකොට ඒ කියන්නේ අවුරුදු දැන් 27 නේ තියෙන්නේ. ඒතර 27 වෙනකොට මම මේ වෙනකන් ඇවිල්ලා දැකලා තියෙන දේවල් වල මගේ අත්දැකීම මම මේ කතා කරන්නේ. ඒතර මෙහෙම කරෝතින් මේ අපි කතා කරන මම මේ දැනට ඉන්න වගේ දෙයක් අපිට ලබා ගන්න පුළුවන් වගේ අදහසක් ඇතුව තමයි මම මේක කියන්නේ. ඒතර ඒක ඔළුවට ගන්න එක නැති එක ඊට ගැලපෙන විදිහට කරන එක ඕගොල්ලන්ගේ වැඩක්. ඒතර කොහොම හරි පළවෙනි දේ වෙන්නේ අපි ලයිෆ් එකේ අනිවාර්යෙන් ලොකු ප්‍රමාණයක් මේ ඊළඟට එන කාල සීමාව තුළ අපි වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ හැබැයි අපේ plan එක මේකද කියලාවත් නොදැන. ඉතින් මේක කරලා මං අන්තිමේට මොකද්ද කරන්නේ? මේක නෙවෙයිනේ මං කැමති විදිය වගේ එකක් එක්ක වැඩ කරන්න වෙන යම් කාලයක් තියෙනවා. ඒක සමහරකට ලොකු කාලයක්. හැබැයි ඒ හැම තැනකදීම A level කරනකොට මම ඒ වැඩේට මගේ 100% දීලා තියෙනවා. ෆැකල්ටි එක ඇතුලේ මං ඒකේ වැඩේ කරනකොට කියන්නේ කැම්පස් එක ඇතුලේ කැම්පස් ලයිෆ් එක ඇතුලේ වුණත් කියන්නේ සාමාන්‍යයෙන් ටියුෂන් උත් කරගෙන කැම්පස් එකේ වැඩිත් කරන එකට අමතරව මම සාමාන්‍ය කැම්පස් එකේ වැඩ ඇතුලේ ඉතින් පුළුවන් හැටියට ඒ දේවල් වලට ඉන්නෝල්ලා තියෙනවා. මේ ඕගොල්ලන් ගැන වීඩියෝස් අරගෙන මෙන් තියෙන. ඒතර පුළුවන් උපරිමයට ඒ පාර්ට් එකත් කරලා තියෙනවා. ඊට පස්සේ ටියුෂන් කියන එකට ආවට පස්සේ ඒ කියන්නේ මම කියන්නේ මේ මොකුත්ම දක්ෂකමක් නෙමෙයි මම කියන්නේ. හරිද? එකම දේ දැන් බලන්න දැන් මේ වෙලාව 12:48යි. ඇයි මෙහෙම මේ පරිප්පුව කන්නේ? එහෙම තමයි ළමයි. ඒ කියන්නේ ඒක මම දැකලා තියෙනවා වැඩ කරන විදිහ. එහෙම අපි දෙන කමිට්මන්ට් එක එතනින් එළියට වැඩ කරන විදිහ මම දැකලා තියෙනවා. එහෙම දැකලා තියෙන නිසා මම බය නැතුව ඕනම තැනකදී මේ විදිහට වැඩ කරන්න ජීවිතේ තෝරගන්නවා. ඔය ගොඩාක් වෙලාවට ඕගොල්ලන්ට වෙලා තියෙන ඔයාලා එහෙම වැඩ කරලා නැහැ. සහ වැඩ කරාම ඒකෙන් හම්බෙන දේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒක දන්නවනම් ඒකට වහ වැටෙන එකේ කාගෙන කරගෙන යනවා කොච්චර අමාරු කොහොම තැනකට මොන දෙන්න උනා. සමහරකට මොකද්ද මම මේ කරන්නේ මම මේක කරත් නැතත් එහෙම මහලු වෙනසක් වෙන්නේ නැහැ නේ කියලා හිතීදිත් මුන් ඒක කරගෙන යනවා. එතකොට ඕගොල්ලෝ මේ ඊළඟට යන කාල සීමාව තුළ කරන යම් දේවල් තියෙයි ඔයාට ඕනෙවත් නෑ ඒව කරන්න. ඔයාට හිතෙන්නේ ජීවිතේ කවදාවත් මම මේක වැඩක් වෙන එකක් නෑ කියලා. හැබැයි ඒ process වල හැටි එහෙම තමයි. ඒව කරන්න ඒක ඒ වෙලාවේ ජීවිතේ අංක එක කරගෙන ඔයාට ඒක ඒ වෙලාවේ කළ හැකි උපරිම යම් ප්‍රමාණයක් ඇතිනේ. ඒකෙන් කරන්න. ඒවා ඊට පස්සේ හිතා ගන්න බැරි විදිහට අන්තිමට ගැලපෙයි. ඒ කියන්නේ ළමයි අපේ ලයිෆ් එක ඉවර කරගෙන යනකොට අපිට අපේ ජීවිතේ වෙන ඩොට්ස් එක සංසිද්ධි තියෙනවා. ඒවා ඉස්සරහට පැත්තට ගලපන්න බෑ. මෙහෙම වුණොත් මෙහෙම වෙලා මේකෙන් මෙහෙම වෙලා මේකෙන් මෙහෙම වෙලා කියලා අපි මනෝගහනයව තියෙනවා. ඒවා කවදාවත් වෙන්නේ නැහැ. හැබැයි ලයිෆ් එක යම් කොටසකට ගිහිල්ලා පිටිපස්සට ලැබෙලොම අපිට මාර ලස්සනට පේන්න ගන්නවා. අර ඩොට් එක මේකට මැච් වෙනවා, මේකෙන් මෙතෙන්ට මැච් වෙනවා, මේකෙන් මෙතෙන්ට මැච් වෙනවා එහෙම. ඒත් ලයිෆ් එක ඉස්සරහට 100%ක් ගලපන්න බෑ. කොහොම කරත් ඒ ගලපන එක අපිට වරදින්නේ. අනිත් පැත්තට රිවර්ස් එකට තමයි ඔය ගලපන්න බලන්නේ පිටිපස්ස හැරලා බලන්න. ඒ නිසා පිටිපස්ස හැරලා බලනකොට පසුතැවීම විතර වෙන්නේ නැති වෙන්න හැම තැනකදීම කරන්න පුළුවන් උපරිම පාර්ට් එක කරන්න.